ඉතින් මම මගේ දෙවෙනි වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ කම්පියුටර් එකක් තියෙන කෙනෙක්ට වැදගත් වෙන වීඩියෝ එකක්. කිසිම software application එකක් නැතුව ඔයාගේ කම්පියුටර් එකේ run කරන්න පුළුවන් සුපිරි Android emulator එකක් ගැන තමයි මම අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මම යන්න ඕනේ ඔයාගේ Windows 10 වල තියෙන Microsoft Edge browser එකට. ඒකට ගියාට පස්සේ උඩ පෙන්නන ඉරි කෑලි තුනට යන්න ඕනේ. එතන ඔයාලට බලා ගන්න පුළුවන් extension කියලා එකක්. ඒක උඩ එක සැරයක් ක්ලික් කරාම ඔයා මෙන්න ඔයාගේ ටැබ් එකට ඕපන් වෙනවා. ඒකේ ඔයාලට පල්ලෙහා නිල් පාටින් බලා ගන්න පුළුවන් get extension for Microsoft Edge කියලා. ඒක උඩ එක පාරක් ක්ලික් කරාම මේ වගේ අලුත් ටැබ් එකකට ඔයා ඕපන් වෙයි. ඊට පස්සේ ඔයාට මෙතන උඩ search bar එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයා search කරන්න ඕනේ Android emulator online කියලා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ Android online emulator extension එක. ඉතින් ඔයාට මෙතනට ගිහිල්ලා ඔයාට මේ පිළිබඳව තවදුරටත් විස්තර බලා ගන්න පුළුවන්. මේ extension එක web browser එකට add කරන්න නම් මේ උඩ තියෙනවා නිල් පාට git කියලා බටන් එක. ඒක උඩ එකපාරක් ක්ලික් කරාම මෙතන check in කියලා වැටෙනවා. ඔයාට පේනවා ඇති මෙතන add extension කියන එක ක්ලික් කරාම web browser එකට add කරන්න මේක උඩ එකපාරක් ක්ලික් කරාම ඔයාට මෙතන පෙන්නනවා run Android online emulator කියලා. ඒක උඩ ක්ලික් කරාම මේ වගේ අලුත් ටැබ් එකකට ඔයා ඕපන් වෙයි. ඉතින් මේ උඩින් ඔයාට පෙන්නනවා click button start to run our Android emulator කියලා please wait කියලා වෙලා තියෙනවා. ඉතින් ඔයා මේ start කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් වැටෙනවා emulator starting progress කියලා please wait කියලා වැහලා මෙහෙම තප්පර ගණක් පෙන්නනවා. මේක තප්පර කිහිපයකින් වැඩ කරයි. හරි දැන් මෙතන ඔයාට පෙන්නනවා default emulator started successfully ready okay කියලා. ඔයා මේ enter කියන බටන් එක එකපාරක් press කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ emulator starting application start progress කියලා please wait කියලා වැටේ. ටිකක් වෙලා ඉන්න ඕනේ මේකට. හරි මෙන්න මේ විදිහට Android emulator එක run වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට connecting කියලා වැටෙනවා. ඉතින් මේක run කරන්න නම් අනිවාර්යෙන් internet connection එකක් අත්‍යවශ්‍යම වෙනවා. ඉතින් මෙන්න මේ බටන් එකෙන් zoom කරගන්න පුළුවන් මේක. ඉතින් අපි මේක YouTube හැම එකම බලා ගන්න පුළුවන්. ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක වගේම සාමාන්‍ය emulator එකක් විදිහම. ඉතින් මේක setting වලට ගිහලා අපි බලමු මේකේ Android version එක මොකක්ද කියලා. system update වලට ගියාම තමයි Android version එක බලා ගන්න පුළුවන්. මේක Android version එක 8.0.0 විදිහට බලා ගන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු ඉතින් Play Store වලට. Play Store වලට ගියාම ස්මාර්ට්ෆෝන් එක වගේම sign in කියලා මෙතන ඉල්ලනවා. ඊට පස්සේ check in info කියලා වැටෙනවා. මෙතන සාමාන්‍ය විදිහටම ඔයාගේ email address එක දෙන්න තියෙන්නේ. ඉතින් මේ emulator එකටම keyboard එකක් තියෙනවා. ඉතින් ඕනනම් අපිට ඒක අයින් කරගන්න උනත් පුළුවන්. මේ විදිහට මේක අයින් කරගන්න පුළුවන්. change keyboard වලින් show virtual keyboard කියන එක off කරාම ඒක නැතුව යනවා. ඉතින් සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එක වගේම ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දීලා මේකට sign in වෙන්න පුළුවන්. මේක next කරලා මෙතන agree කියන බටන් එක ක්ලික් කරලා මේක accept කරාම ඔයාට මේ වගේ Play Store බලා ගන්න පුළුවන්. ඉතින් මේක තියෙන ඕනම ගේම් එකක් ඕනම ඇප් එකක් emulator එකට install කරගන්න පුළුවන්.
අදට වීඩියෝ ඉවරයි. වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාන්න. ඒ වගේම මතක ඇතුව පහළ තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. මතක ඇතුව මේ වීඩියෝ එක බලන්න තවත් යාළුවෙකුට share කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.